This is news for breaking news. මෙන්න දැන් ලැබුණු ශිෂ්‍ය පොතක් ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් කර තිබෙනවා. කැලණි අත්තනගලු ගින් බෙන්තර යන ගංගා ආශ්‍රිතව මිලිමීටර 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙම වර්ෂාපතනයේ හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළුගඟ ආශ්‍රිත බවටත් එහි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවටයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. කළුගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර මිල්ලකන්ද ඇල්ලගාව ප්‍රදේශයන්හි ජල මට්ටම වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවද නමුත් වර්ෂාපතනයේ අනුව ගංගාතුර තත්ත්වයක් දක්වා වර්ධනය වේ යයි අපේක්ෂා නොකරන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත් ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනය ලැබුණහොත් ගංගාතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බැවින් කළුගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මෙම සම්බන්ධයෙන් අවධානය සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. එසේම කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව වෙසෙන ජනතාව විශේෂයෙන් සැලකිල්ලෙන් සිටිය යුතු බවද ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව එම ප්‍රදේශයේ ආශ්‍රිත ගංගාතුර තත්ත්වයක් ඇතිවිය හැකිද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.